එහෙනම් මම ටියුට් එක පැත්තට එනවා ස්ටඩි පැක් එකට එනවා. එතකොට මම කිව්වා මේක දැන් අපි කරන්න හදන්නේ මේ arrange workspace කියන මාතෘකාව. මොකද්ද මේ workspace එකක් කියලා කියන්නේ? මේ workspace එකක් කියන්නේ අපිට එක පැත්තකින් අපිට කියන්න පුළුවන් අපේ ඉන්ටර්ෆේස් එකටම තමයි මේ workspace එක කියන්නේ කියලා. හැබැයි ඔයගලන්ට ප්‍රශ්නයක් එනවා. ඉතින් දෙකම එකයිද කියලා? මෙහෙමයි. අපේ මේ ඉන්ටර්ෆේස් එක අපි කැමති ආකාරවලට arrange කරගත්තට පස්සේ තමයි අපි මේ workspace එකක් කියලා කියන්නේ. මේ ඉන්ටර්ෆේස් එක මේ විදිහටම තියෙන්න ඕනි කියලා එකක් නැහැ. අපිට මේක වෙනස් කරන්න එහෙම පුළුවන්කම තියෙනවා. ඉතින් ওই විදිහට වෙනස් කරලා Photoshop විසින් හදලා එවලා තියෙන workspaces උත් මේකේ තියෙනවා. උදාහරණයකට මම පෙන්නන්නම්. මෙන්න මේ window කියන menu එකට යනවා. window කියන menu එකට ගියාට පස්සේ ඒක යටතේ workspace කියලා option එකක් තියෙනවා. ඒකට ගිය ගමන් mouse cursor ගෙනිච්ච ගමන් ඒක යටතේ තියෙන options ටික මෙන්න මේ විදිහට open වෙනවා. බලන්න මේකේ තියෙනවා මෙන්න මෙතන essentials කියලා තියෙනවා, graphic and web කියලා තියෙනවා, motion කියලා තියෙනවා, painting කියලා තියෙනවා, photography කියලා තියෙනවා, එක ඒවා තියෙනවා. සමහරට ඔයා පාවිච්චි කරන version එක අනුව සමහරට මේකේ typography එක දේවල් මේකේ තියෙන්න පුළුවන්. ඒක වෙනස් වෙනවා. සාපේක්ෂයි එක කෙනාගේ තියෙන versions අනුව මේ තියෙන්නේ Photoshop විසින් හදලා එවලා තියෙනවා විවිධ presets නැත්නම් workspace presets හදලා එවලා තියෙනවා. උදාහරණයකට බලන්න දැන් මට ඕන නම් මේකේ painting කියන එක තෝරන්න පුළුවන්. දැන්ට select කරලා තියෙන essential කියන එක. ඔන්න මම painting කියන එක උඩ click කරලා ඒක select කරනවා. බලන්න select කරපු ගමන් මෙන්න මේ පැත්තේ තිබුණ panels ටික වෙනස් වුණා නේද? මොකක්ද උනේ? අපි පේන්ටිං එකක් කරද්දී අපිට නිතර මොනවද ඕනි වෙන්නේ? කලර්ස් ඕනි වෙනවා, බ්‍රෂස් එහෙම ඕනි වෙනවා. අන්න ඒ දේවල් වලට අදාළ කරන පැනල්ස් වලට මුල් තැනක් දීලා ඕපන් කරලා තියෙන එක තමයි මෙන්න මේකෙදි සිද්ධ වෙන්නේ. අර ඒ වැඩේට ගැලපෙන විදිහට වැඩ පරිසරය සකස් කිරීමක් තමයි මෙතනදි සිද්ධ වෙලා තියෙන්නේ. ওই විදිහට අපිට window workspace වලට ගිහිල්ලා මේ එක දේවල් තෝරලා ඒවට ගැලපෙන විදිහට අපේ workspace එක මේ විදිහට තෝරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඕගලන්ට තේරෙනවා workspace එකක් කියන්නේ interface එකම තමයි. හැබැයි ඒක අපිට ඕනි විදිහට හදාගත්තාම තමයි අපි ඒකට workspace එක කියලා කියන්නේ. ඔන්න එනවා වැඩේ පැහැදිලි. දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔයාට වැඩ කරන්න ගෙදර මොකක් හරි මේසයක් ටේබල් එකක් තියෙනවා. ඒ ටේබල් එක හැම වෙලේම එකම විදිහට තියෙනවා. කරන වැඩේ අනුව ඒක වෙනස් කරනවානේ. දැන් මේ ඔන්ලයින් ක්ලාස් එකට එන්න ඕන නම් ඒ ක්ලාස් එකට අවශ්‍ය කරන ටියුට් එක ඕපන් කරගෙන ලැප්ටොප් එක හරි කම්පියුටර් එක හරි ඒවල ඇස්ති කරගෙන මේ මේසේ ඒ විදිහට arrange කරගන්නවා. සමහරට ඔයා රෑට කන්න ලෑස්ති වෙනවනම් සමහරට එතනට කෑම එක වතුර එක ගෙනහැල්ලා ඒ වැඩේට ගැලපෙන විදිහට ඔයාගේ වැඩ පරිසරය හදා ගන්නවා. අන්න ඒ වගේ එකක් තමයි මේ ඩිසයින් එකක් වුණත් කරද්දී අපේ දේට ගැලපෙන ආකාරයට අපිට අපේ workspace එක හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකෙදි මේගොල්ලෝ අපිට මූලික workspace කිහිපයක් මේ workspace යටතේ දීලා තියෙනවා. මේ මෙතන බලන්න workspace යටතේ දීලා තියෙනවා. එතනින් අපිට කැමති ඒවා තෝරන්න පුළුවන්කම තියෙනවා. වැඩි වශයෙන් ඉතින් අපි පාවිච්චි කරන එක තමයි මේ essential කියලා කියන්නේ. එතකොට ඕගොල්ලෝ ඊළඟට ගේන ප්‍රශ්නේ තමයි මගේ මේ සමහර මේ web මේ graphic and web කියලා එකක් නැහැ. එහෙම කියලා සමහරට කියනවා. ඒකත් වෙනස් වෙනවා. මම කිව්වේ මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ Photoshop වල window වල workspace වලට ගියාට පස්සේ මෙතන තියෙන්නේ save කරලා තියෙන workspace presets. කලින්ම හදලා තියෙන presets තියෙනවා. ඒව තමයි තියෙන්නේ. ඒක ඔයා පාවිච්චි කරන version එක අනුව මේකේ තියෙන නම වෙනස් වෙන්න පුළුවන්. විවිධ ඒවා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් අපිට අවබෝධය තියෙන්න ඕනේ ඕඩි Photoshop version එකක window වල workspace වල මෙන්න මෙතනට ගියාම අපිට workspaces බලා ගන්න පුළුවන් කියන අවබෝධය අපිට තියෙන්න ඕනේ. ඔන්න ඕකයි මෙතනදී වැදගත් වෙන්නේ. හරි. මම යන්නම්කෝ මේකේ තියෙන සාමාන්‍ය workspace එක මේ වරහන් ඇතුලේ default කියලා කියන්නේ. default කියලා කියන්නේ සාමාන්‍යයෙන් තියෙන භාවිතය වෙනවා කියන එක. ඔන්න essential කියන එක තේරුවා. තේරුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය අපේ workspace එක තියෙන්නේ. එතකොට මම කිව්වා workspace එක ඉන්ටර්ෆේස් එකෙන් වෙනස් වෙන්නේ. ඉන්ටර්ෆේස් එක අපිට අවශ්‍ය ආකාරයට සකස් කරගත්තට පස්සේ තමයි workspace එක වෙන්නේ. ඉතින් ඔය කියන එක තේරුම් නැත්නම් මම පොඩි උදාහරණයක් කියන්නම්. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ දැන් මෙතන මම පිරිමි ළමයිගේ බෝයි කෙනෙක්ගේ පැත්තෙන් කියන්නම්කෝ. අපි හිතමු බෝයි කෙනෙක් ඉන්නවා. එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා පොඩි උදාහරණයක් කියන්නේ. එතකොට එයා කවදා හරි මෙරි කරාට පස්සේ එයා තවදුරටත් ගර්ල්ෆ්‍රෙන්ඩ් නෑ වයිෆ් වෙනවනේ. අන්න ඒ වගේ අර කලින් හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ්ම තමයි ඉතින් වයිෆ් වෙලා තියෙන්නේ. සමහරට වෙනස් වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි අපි සාමාන්‍ය විදිහට හිතමුකෝ. අරයම තමයි ඉතින් වයිෆ් වුණාට පස්සේ ඉන්නේ. අර ඒ වගේ එකක් තමයි. ඉන්ටර්ෆේස් එකම තමයි. ඒක අපි arrange කරගත්තට පස්සේ ඒක workspace එක බවට පත් වෙනවා. දැන් අන්න ඒ විදිහට තමයි මම මේ workspace එක ගැන පැහැදිලි කිරීමක් ඕගලන්ට කරේ. වැඩේ දැන් පැහැදිලි.